ඔය තරුණ දුවලා පුතාලා බලන්න ජීවිතේටවත් තමන් කරන දේ වැරදි කියලා හිතන්නේ නැහැ. යෞවනයේ තුල තියෙන බරපතලම වැරද්ද මොකද්ද? අර මම හරි කියලා හිතනවා වැඩි. අනිකට අහුම්කම් දෙන්නේ නැහැ. හැම වෙලෙම බලනවා මේක තමයි හරි මේ තමයි හරි පැත්ත. අර අම්මලාට තේරෙන්නේ නැහැ මේවා කියලා තාත්තලාට මේවා තේරෙන්නේ නැහැ කියලා. ඔය මගේ අරලා දානවා. ඔය දැන් අද ගෙදර ගිහිල්ලා දරුවන්ට කියන්නකො. කේන්තිය කොච්චරද කියනවනම් මේ ගෙදර දරුවෙකුට කියන්න බෑනේ පුතේ බත් කන්න කියලා තුන් පාරක් කියන්න පුළුවන්. ඒ ළමයි අම්මයි තාත්තයි කන්න ලෑස්ති වෙනවනේ. මොකක්ද දැන් බලන්න පුළුවන් ඉතින්. අද ගෙදර ගිහින් ඔය දරුවන්ට කියන්න පුතේ ෆෝන් එක මට දෙන්න හෙට උදේ ගන්න ආපහු කියලා. එහෙම බලන්න ඕන නිකන් මං කියනවට කරන්නොත් ගෙදර ගිහිල්ලා. මරා ගන්න ඕනේ එළි වෙනකම්. මොකක්ද මේ? අපේ තාත්තලා අම්මලා ඊට හපන්නේ. කොළේ විඩි පැත්ත එකට කියනවද නැහැ? මෙහෙ නැතුව තියුවා. ඔය එකක් කියවොත් 60ක් විතර කියලා නවත්තන්න. දැන් බලන්න ඕනේ පින්නතුනි මේ අපි ඇවිස්සන්නේ ඇයි? මොකටද මේ ඉන්ද්‍රියන් හැම වෙලේම උත්තේජනය වෙන්නේම අනේකගේ කුණු කොටට? දැන් ඔය සැක සංකා වුණත් බලන්න කවදාවත් අපිට අපි ගැන සැකයක් ඇති වෙලා දෙනවා. එහෙනම් මම යෝජනා කරනවා මේ පින්නතුන් සියලු දෙනාටම පුරුදු වෙන්න. දවසට විනාඩි 10ක් අරගෙන කල්පනා කරන්න. බොහෝ දෙනෙක් අහනවා හාමුදුරනේ කේන්ති යනවන්නේ හරි කොහොමද මේක කරගන්නේ හරි අමාරුයි කියලා. නිකමට හිතන්න සමහරු කියනවා තරහ කේන්ති යනකොට මෛත්‍රිය වඩන්න ඕන. කාටද පුළුවන් යකුණක් ගහම මෛත්‍රිය වඩන්න? මේ ඇඟිලිත් එක්ක වේවුල්නකොට සියලු සත්ත්ව සූපත් වේවා කියලා කියන්න පුළුවන්ද? මම නම් හිතන්නේ කේන්ති කියපුවා මෛත්‍රිය වඩන්න පුළුවන් කියලා. කුණු හරප විතරනේ මතක් වෙන්නේ. බුදුම කේන්ති මිනිස්සු පුපුරනවා. එන්නදනේ මේක පාලනය කරන්න ඕන එකක් නිවන් දකින්න බලාපොරොත්තුෙන් ඉන්න උදවිය. විනාඩි 10ක් විතර අරගෙන කල්පනා කරන්න. මම මොකටද